කරුණු කියනමාට 30000ක් ගන්නවා 30000 එනි අපිට තියෙන බොහොම ප්‍රමාණයක් ඒකත් කියන්නේ නෑ හරියට කොච්චර තියෙනවද ඒ කියන්නේ සම්පූර්ණ අපිට වෙච්ච පොරොන්දුව විචිතව වෙච්ච ප්‍රතිරාජ්‍ය ප්‍රකාශන වෙච්ච පොරොන්දුවයි අපිට සම්මේලන කියපුවා තියෙන අතිගරු ජනාධිපතිතුමාත් එක්ක මේ ඉන්නවා. අපේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් අවශ්‍ය වෙලාවේ ජනාධිපති ධූරය ලබන්නට පෙර මේ ජනතාවත් එක්ක අතිගරු ජනාධිපතිතුමා සමුහ සාකච්ඡාවට හදනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා බලයට පත් කෙරේ රිලාව්, වඳුරෝ, මොනරෝ, ඒ වගේම දඩුලේන්නු නෙමෙයි. ඔබතුමා බලයට පත් කෙරේ අහිංසක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අර උඩින් ගිහලා ඒගොල්ලන්ගේ අතරින් ඔබතුමා පාස් වෙනවා. ඕටි ආසාමාරක් ශ්‍රීලංකාරාරක් ඉලවොන්ටයි වදුරන්ටයි මොරණොන්ටයි ඇයි මේ අතේ ජනතාව වෙන්නේ? ඔබතුමාලට ඡන්දේ දීපු ජනතාව වෙන්නේ. මේ අය වෙන්නේ මේ මුදල් දෙන්න කළා. අඳුම ගානේ උපාධි ශරීර රැකියාවක් ලබා දෙන්න බැරි වුණේ මට අනගාතුයි. ඇත්ත වශයෙන්ම තමුන්නාසේලාගේ වත්මන් රජයේ පාර්ලිමේන්තුවේ 4/3ක් ඉන්නවා. අසීමිත බලයක් සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒකාබද්ධ වෙලා ඔබතුමාට බලය දුන්නා. මේ ඔබතුමාට බලය දෙන්නට පෙර ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඒ වෙලාවේ කතා කරේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එකලා ඒක රාශි වෙලා හැමතැනම ගියා ඔබතුමා දිනවාගෙන ගියා. ඉතින් මම විශ්වාස කරනවා මේ අවස්ථාවේ ජනාධිපතිතුමී මේගොල්ලන්ගේ ඉල්ලීම ඔබතුමා අහක දාන්න එපා. අනිවාර්යෙන් මේ අයගේ ඉල්ලීම ඉෂ්ට කරන ලෙස මම ගෞරවයෙන් ඔබතුමාට ඉල්ලනවා. මොකද ඔබතුමාගෙන් මේගොල්ලන් කන්න බොන්න ඉල්ලන්නේ ඉල්ලන්නේ රැකී රක්ෂාවක්. රැකියාව ලබා ගැනීම සඳහා අවස්ථාවක්. මොකද සාමාන්‍ය කංකරු රැකියාවකට වගේ නෙමෙයි උපාධියක් ගන්න මහ විශාල වෙහෙසක් ගන්නවා. අපි දන්නවා විශ්වවිද්‍යාලයට යනකොට මොන වගේ තරහතරකම් වලට අපි අහුවෙනවා. හැම බැටනියක් කනවනේ, රැක් කනවා, නොයෙකුත් ආදී අපි අහුවනනේ. ඒ සියලු දේවල් ඔබතුමා විශ්වවිද්‍යාල දේශයේ මේ සියලු කතා කරන හැම කෙනා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. නමුත් අපි දන්නවා එතෙන්ට ගියාම අපිට වෙන වැඩ
කාරණා කටයුතු. දැන් ඔබතුමාලගේ පින් කැට හොලවනත් අපි 86 87 කාලේ මතකනේ. ඒ කාලේ කැට හොල්ලන්නත් අපේ ශිෂ්‍යෝ ටික නෙගියේ ඒ කැට හොල්ලලා ඔබතුමා බලයටපත් වෙලා ඔබතුමාලා ආවේ මේ අයගේ යම් අවස්ථාවක් ඉෂ්ට කර ගන්න ඕනේ කියලා. ඒකේනම් ගෞරවයෙන් මම ඉල්ලනවා. හරෙනි මැතිණියනි ඔබතුමිය මතක තියාගන්න. ඔබතුමිය පාර්ලිමේන්තුවේ කතා කරාට වැඩක් නැහැ. මේ පොල්ලෝ ටිකක් දෙල්ලෝ ටිකක් සම්බන්ධ මේ අයගේ ප්‍රශ්නත් කතා කරන්නේ නිකන් ඒකයි මේකයි කොමිෂන් පාර්ලිමේන්තුවේ මේ මිනිස්සුන්ගේ දේවල් කතා කරන්නේ නැහනේ. කතා කරන්නේ මේ කොමිෂන් සභාව සම්බන්ධ. කොමිෂන් සභාවට වඩා අහිංසක දුප්පත් මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදපියව කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ දැන් අවුරුද්දක ඉඳලා මේ රිකාඩ් කරන්නේ හැමදාම. කියපො නැති මාසේ අතරේ කරන්නේ හැමදාම මෙතන. වැඩක් හොයාගෙන ඒක කරලා තමයි මෙයාලා ඉන්නේ ආපාරේ ඉන්නේ. අපි දැන් මෙහෙම ටීවී වලින් තට්ටි අපේ දෙමාපියෝ දැන් අදාන්න යන්න එපා මොකද අලුව දැන් මේ බලන්න මේ අම්මලා කල්ලු බලන්න පාරිදාරින් අප්පාදු කරනවා මේ විවාහ කරන්නේ අප්පාදු කරනවා අපි හැමදාම සමාජ මාධ්‍යවල ඉඳන් අපිව කරන්නේ හැල්ලු වලට ලක්වලා පින් පඩි ඉල්ලනවා පඩියට කන්න හදනවා එහෙම කියලා තමයි හැමෝම පණින්නේ සමාජෙට බලන්න අපිට මම ඇතිවත් පස්සේ මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ ජනාධිපතිතුමාට යොමු කිරීම සඳහා මම උත්සාහ කරනවා. අඳුර පාර්ලිමේන්තුවේ දීලා එක නේද? මේ පැත්තෙන් න්යාය. මම එළියනවා කොහොනට